වයිවකට 10ට යන්න ඕනේ. දැන් වෙලාව හරියටම 10ට. අපි වෙලාවට වැඩ කරනවා. අපි යනවා වයිව ප්‍රසන්ටේෂන් එකට පාඩම් කරන්න. පිළිගන්න ප්‍රසන්ටේෂන් කරන්න රෙඩි වෙන ළමයි. Good luck. Good luck. Good luck. I'm okay. එන්න මෙයාලට අද ප්‍රසන්ටේෂන් තියෙනවා අපිට නම් දානවා. No, God! No, God, please, no! 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 A few moments later. අක්ක කියන්න බලන්න. ආයිබෝවන් ඉතින් කොහොමද පටන් ගන්නෙ? බලවා වයිව එක ගැන ලස්සන කියන්න. ප්‍රශ්න පත්‍රයක්. හරිම පැහැදිලි, හරිම පැහැදිලි, අකුරුත් පැහැදිලි. අපිට තමයි කරගන්න බැරි වුණේ. ඒක වෙනම කතාවක්. ඔයාලගේ වයිව නේද? මෙහෙම හරිද? අපේ භාගය කිව්වා. අපි මුන්ට කියන මුන්නේ CS එක බලාගෙන, ඒ කියන්නේ උදේ තිබ්බ ක්විස් එකට බලාගෙන ආවේ නැහැ. වයිව එකට උත්තර දෙන්න ඕන හින්දා. වයිව එකේ ප්‍රශ්න අහුවෙත් නැහැ. අනේ බලන්නකෝ ඒ තියෙන ලක් එක. And today I'm the age you were when you left. පිළිගන්න. ඇයි අක්කව මරක්කුනේ? ඇයි මරක්කුනේ? නෑ ළමයින්ට කන්න දුන්නා. ගන්නන්ට ඔන්න බලන්න. බලන්න ශංකි මෙන්න ඔයාට ගන්නවා. Hi guys, I'm Karish. So there is a couple moment here. චැලෙන්ජ් එකක් අල්ලලා තියෙන්නේ මේ ශමින් එක්ක. හරිද? මෙයාට 14 වෙනිදාට මල් හම්බෙනවලු. කාගෙන්ද මල? කාගෙන්ද කියලා කිව්වේ නැහැ. ඒක මේ එයා ෆේල් වුණොත් ඒක අපි හැමෝටම ජිම් කැන්ටින් එකේ හැමෝටම දැන් හැමෝටම ජිම් කැන්ටින් එකෙන් කන්නා. Oh my God! Wow! හරි එහෙනම් පෙබරවාරි 14 වෙනිදි මල් හම්බුනා. ටොපිය ගානේ බෑ උනායෝ. පරදිනවා කියලා දන්නවා. ඒකනේ ටොපිය ගානේ දෙන්නම් කියන්නේ. දැන් ඉඳලම කැටයකට 20 දාන්න. මෙයාට හෙල්ලෙක් සෙට් කරගෙන පෙන්නන්නම් කියලා. කියන්නේ පෙබරවාරි 14 වෙද්දි හරිද? ඒක පෙරදුනොත් හැමෝටම ජිම් කැන්ටින් එකෙන් කන්නවා. So what's your plan on 14th February? Okay. So what's your girlfriend's plan? Do not bring lunch. Do not bring lunch. 14. He's giving lunch. He's giving us Lunch is on. lunch is on him. Ah, thank you. If you let me speak in Tamil, I can do some funny things. I can do it in English. එව්වේ මෙතන සමාන කිරීම තියෙන ඉන්න වෙනවා පාට වෙලාද මොකටද? දුෂක් අපිට දැන් ප්‍රසන්ටේෂන් දෙකක් තියෙනවා. ඊට පහුවදාට මිඩ් එක්සෑම් එකක් තියෙනවනේ. මොකද හිතෙන් එකම සතියේ මිඩ් එක්සෑම් එකයි ප්‍රසන්ටේෂන් දෙකක් නෑ මං එකයි. අපිට ප්‍රසන්ටේෂන් දෙකක් තියෙනවා. වයිව එකක් තියෙනවා. ඇඩ්වාන්ස් මැක්ස් වල වයිව එකක් තියෙනවා. එකක් තියෙනවා. තාම මුකුත් බලලා නෑ. ඒ රෙකෝඩින් හොඳයි හලෝ නිදා ගන්න. ඒකේ මේ ඊයේ
බලනකොට මේස උඩ නිින්ද ගියා. මේ උඩ තට්ටුවේ මේ කැම්පස් එකේ මේස උඩ නිින්ද ගියා. ඊට පස්සේ ඊයේ රෑ බලනකොට නිින්ද ගියා. මම ඉතින් දවස් දෙකේම බලලා තියෙන්නේ විනාඩි 40 ගාණක්. ඒක ලෙක්චර් එක. තව වීඩියෝස් 7ක් තියෙනවා බලන්න. එක පළවෙනි ලෙක්චර් එක. දවස් දෙකක් ගියා විනාඩි 40 ගාණක් බලන්න. එතකොට මම හිතුවා ඉවර වීඩියෝ කටුනවා කියන්නේ. නෑ මට ඉතින් දවස් දෙකක් ගියා විනාඩි 40ක් බලන්න. මං හිතනවා මේ ඉතුරු දවස් දෙකෙන් මට ඉතුරු වීඩියෝ 7ම බලලා ඉවර කරන්න පුළුවන් කියලා. හරි ඒ වීඩියෝස් බලන්න තියෙනවා අපිට දැන් ඇඩ්වාන්ස් මැක්ස් වල තියෙනවා Viva එක. දැන් අපි අද උදේ ආයේ Viva එකට පාඩම් ගන්න අපිට අක්ෂි කියලා දීලා අක්ෂිත් ගියා. තාම අපි අක්කේ දැන් අපි ස්පීකර් නෝට්ස් හදලා ඉවරද? ඒක නම් හදලා ඉන්නේ මම තාම ලියනවා ස්පීකර් නෝට්ස් එක. මම නෙමෙයි හැදුවේ හැබැයි. මගේ එක මම නෙමෙයි හැදුවේ. මට හොඳ වෙලාවට වෙන කෙනෙක් හදලා දුන්නා. මම දැන් ඒක බලන්නේ ලක් එක. බලන්නේ ලක් එක. එයාට වැරදිලා. කියන්න සියලු දෙනා අදහස් දක්වන්නේ. අපේ ධර්මයේ normal method පාඩම් කරන්නේ වීඩියෝස් ටිකක් ගත්තා ඒ ටික දාලා තිබ්බේ නෑ. ඊළඟ vlog එක. මේමයි. ඒක හදාගන්න තාම මට ටයිම් එකක් හම්බුන්නේ නෑ. ඉස්සරහට ප්‍රසන්ටේෂන් දෙකක් තියාගෙන මට vlog ඉල්ලනවා බලන්න. බ්ලොග් ඉල්ලනවා මේ බලන්න. අද vlog එක මෙතනින් ඉවරයි. ඊළඟ vlog එකෙන් හම්බෙමු.